හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මම බර අඩු කරන ජර්නි එකක ඉන්නේ කියලා. ඉතින් මම කිලෝ 68 ඉඳලා කිලෝ 57ට බර අඩු කරගත්තා. ඉතින් මම ඕගොල්ලොත් එක්ක මම කාපු බීපු විදිය හැමදාම ෂෝට් වලින් ඕගොල්ලන්ව අප්ඩේට් කරනවා. ඉතින් මම මේ දවස් කීපයක මම කෑම ගත්ත විදිහ තමයි අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඔයගොල්ලෝ දන්නවනේ මම කරන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන ඩයට් එක. ඒ කියන්නේ 16:8 පැය 16ක් ෆාස්ටිං ඉන්නවා. පැය 8ක් ඇතුළත කෑම ගන්න පුළුවන්. ඉතින් මේ පැය 8 ඇතුළත මම කෑම වේල් දෙකයි ගන්නෙ. ඒ වගේම බොන දේවල් බොනවා. සීනි නැතුව තේ, කෝපි, ග්‍රීන් ටී, තව හර්බල් ටී මොනවා හරි, ඒ කියන්නේ කුරුඳු තේ, සූදුරු තේ, ඒ වගේ මොනවා හරි බොන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් හිත ඉන්නවා නම් අද බර අඩු කරගන්නවා, හෙට බර අඩු කරගන්නවා හැම කියලා නෑ. ඕගොල්ලෝ මේ දැන් ඉඳලම මේ මොහොතේ ඉඳලම ඕගොල්ලෝ මේ වැඩේ පටන් ගන්න. මොකද කිසිම වැඩක් කල් අරින්න එපා. ඒ මොහොතේම පටන් ගන්න. එතකොට ඕගොල්ලොන්ට කාලෙත් ඉතුරුයි. අනික තමයි අපි ඩයට් එකකදී අපි අපිට අවංක වෙන්න ඕන. තමන් තමන්වම රවට්ට ගන්නවා නම් අපිට මේ ජර්නි එක යන්න අමාරුයි. ඉතින් ඔයාට අවංක වෙලා අදම ඔයාගේ මේ ජර්නි එක පටන් ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම ඒවට උත්තර දෙන්නම්. ඔයා හිතන් ඉන්නවා නම් ඩයට් කරනවා කියන්නේ එළවලු තම්බලා කන එක, සුප් බොන එක කියලා නෑ. එහෙම නෑ. අපිට ඕන තරම් රස කෑම හදාගෙන කන්න බොන්න පුළුවන්. මම අප්ඩේට් දානවා. ඉතින් තව මම කෑම රෙසිපිත් දාලා තියෙනවා. ඉස්සරහටත් මම තව හෙල්දි විදිහට කෑම හදාගන්න විදිය ඕගොල්ලන්ට වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඕගොල්ලෝ ඒ දේවල් බලලා ඒ විදිහට කෑම හදාගෙන කන්න පුළුවන්, බොන්න පුළුවන්. මේ ජර්නි එක ඔයගොල්ලන්ට ආස විදිහට මේක කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකට ආසාව ඇති කරගන්න. ඔයාලා මේක ආසාවෙන් කරොත් තමයි ඔයාලට මේ ජර්නි එක කිසිම කම්මැලිකමක් නැතුව, එපා වීමක් නැතුව මේ ගමන දිගටම යන්න පුළුවන් වෙන්නේ. මමත් එක කෑම කන්නාස කෙනෙක්. ඒ කියන්නේ රස කෑම කන්නාස කෙනෙක්. ඒවා අනිත් එක සීමාවක් නැතුව මම කනවා. ඉතින් මම දැන් ඒව පාලනය කරගෙන මම සතියට දවසක් වගේ චීට් ඩේට් එකක් තියාගන්නවා. සමහර දවස්වලට එහෙමත් නෑ. මම චීට් කරන්නෙමත් නෑ. ඒක දිගටම ඩයට් එක කරගෙන යනවා. දැන් ඉතින් මම මේන්ටේන් එකේ තමයි ඉන්නේ. ඉතින් මට ආස විදිහට මට අවශ්‍ය වෙලාවට මම ඕන දෙයක් කනවා බොනවා. ඒකත් මම ලිමිට් නැතුව කන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට මහ ලොකුවට බර වැඩි වෙන්නෙත් නෑ. ක්‍රමයේ දන්න නිසා ආය ඩයට් එකට ඇවිල්ලා ඉක්මනින් බර අඩු කරගන්න පුළුවන්. ඔයාලත් බර අඩු කරගන්න ආසාවෙන් ඉන්නවනම් හිත ඉන්න එපා. මේ දැම්ම ඔයාලගේ හිතට අරගෙන වැඩේ පටන් ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට උදව් කරනවා. එහෙනම් ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.